පිංගුතුනි එක්තරා කෝච්චියක් තියෙනවා. මේ කෝච්චිය තනිකරම පොළොව යටින් යන්නේ. මේ කෝච්චිය පොළොව යටින් ගිහිල්ලා පිංගුතුනි මේ කෝච්චිය අවුරුදු ලක්ෂ ගාණක් පොළොව යටින් යනවා. මේ කෝච්චිය යන්නේ රවුම් පාරක. සර්කියුලර් රෝඩ් එකක් තියෙන්නේ. එකම එක ස්ටේෂන් එකක් තියෙනවා පිංගුතුනි පොළොවෙන් උඩ. ඉතුරු ටික ඔක්කොම පොළොවෙන් යටයි යන්නේ. මේ පොළොවෙන් යට යන පාරේ පිංගුතුනි ගිනි ජාලාවල් මැද්දේ මර ලතෝනි තියතිය ඒ කෝච්චිය තුල යන පිරිස යනවා. ඒ අතරතුර පිංගුතුනි වන මුර්ගයෝ පැනලා මුරු ගගා කනවර මිනිසුන් මැරෙන්නේ. මහා විඳවිල්ලක් විඳෝ පිංගුතුනි මේකේ ගිහිල්ලා අවුරුදු කෝටි ගානකට පස්සේ මේ කෝච්චිය ඕවර්ග්‍රවුන්ඩ් එකට එනවා. පොළොව උඩට එනවා. පොළොව උඩ ඇවිදිලා ස්ටේෂන් එකේ නවත්තනවා. පිංගුතුනි මේ ස්ටේෂන් එකේ අවුරුදු 60ක් මේ කෝච්චිය නවත්තලා තියෙනවා. අවුරුදු 60ක් මේ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකොටම ලස්සන ෆිල්ම් එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා ඇතුලේ. එහා පැත්තෙන් පිංගුතුනි ලස්සන සින්දු ටිකක් යනවා. හොඳ ඇල්බම් එකක් ප්ලේ වෙනවා. එතනින් එහා පැත්තේ තියෙනවා පිංගුතුනි හොඳ මල් ගඳ විලවුන් තියලා හැම එකක්ම නොමිලේ. ඕනේ තරමක් මල්ද සුවඳද ඕන එකක්. එතනින් එහා පැත්තේ පිංගුතුනි ලෝකේ තියෙන ඕනෑම කෑමක් කන්න පුළුවන් දෙයක්. එතනින් එහා පැත්තේ ලෝකේ ඉන්න ඕනෑම ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ ලබාගෙන කම්සප විඳින්න පුළුවන් තැනක් තියෙනවා මේ කෝච්චිය ඇතුලේ. ඔන්න කෝච්චිය ඇවිල්ලා නැවැත්තුවා. කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට පිංගුතුනි අර ෆිල්ම් එක ප්ලේ වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ ඇතුලේ ඉන්න මිනිස්සු ටිකට මතක නෑ කොහොමද ආවේ කියලා. අර මහා ගිනි ජාලාවල් මැද්ද විඳපු දුක එකක්වත් මතක නෑ. අර ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අර සින්දු ටික අහනවා. තව කට්ටියක් කනවා බොනවා ස්පර්ශ ගන්නවා. අවුරුදු 60 ගෙවෙනවා. එන්ජින් එක ස්ටාර්ට් කළා. කෝච්චිය ඇතුලේ ඔය විදිහට පින්වතුනි 10 වතාවක් ලක්ෂ වතාවක් විතර උඩට එද්දි එක දවසක මේ කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට ස්ටේෂන් එකේ තියෙනවා ස්පීකර් එකක්. මේ ස්පීකර් එකෙන් පින්වතුනි කෑ ගගහ කියනවා උඹලා ආවේ මේ තරම් දුකක් විඳගෙන ඔය දොර ඇරපල්ලා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්න එපා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්නේ නැතුව, ඔය ෆිල්ම් එකට අහු වෙන්නේ නැතුව, ඔය සින්දු වලට අහු වෙන්නේ නැතුව මෙන්න මේ කියන විදිහට දොර ඇරපල්ලා. පින්වතුනි දොර අරින විදිහ කියනවා. මේ දොර අරින විදිහ කියන්නේ පින්වතුනි මේට කාලයකට කලින් මේ කෝච්චියේ දොර තමන්ගෙම ඥාණයෙන් අරගත්ත කෙනෙක් ඉන්නවා. ආන්නේ කෙනා හෝ ඒ කෙනාගෙන් ඒ ක්‍රමේ අහගෙන කෝච්චියෙන් එළියට පැනගත් අය තමයි අර ස්පීකර් එකෙන් කතා කර කියන්නේ දොර අරින විදිහ. හැබැයි මේ කෝච්චිය ඇතුලේ තියෙනවා මුලින්ම මේ කෝච්චියේ දොර අරගෙන එළියට බහැපු කෙනාගේ පිළිමෙකුත්. කට්ටියක් මොකද කරන්නේ පින්වතුනි අර සද්දේ ඇහෙද්දි මේ දොර ඇරපල්ලා ඕවට අහු වෙන්න එපා මේ දොර ඇරපල්ලා එළියට බහැපල්ලා කියද්දි ෆිල්ම් එක පොඩ්ඩක් බලලා හවසට ගිහිල්ලා අර කෝච්චිය මුලින්ම අරපු එක්කෙනාගේ පිළිමේ තියෙනවනේ ඒ පිළිමෙට මල් ටිකක් තියලා වඳිනවා. ඒ වැඳලා අර කෝච්චිය අරින විදිහ කියපු ටික අර ඒ කියන පිළිමේ ඉස්සරහට වෙලා කියනවා. පෙට්ටිය අරින විදිහ, දොරවල් ටික අරින විදිහ අර පිළිමේ ඉස්සරහට වෙලා කියනවා. එයාවිලා ආයිත් අර සින්දු ටික අහගෙන ඉන්නවා.
ආයි පහුවදාටත් උදේටත් ගිහිල්ලා ආයිත් වඳිනවා. වැඳලා අර දොර අරින විදිහ කියනවා. හැබැයි අර දොර අරින විදිය අහගෙන ඒක අරින්නේ නැහැ. අවුරුදු 59ක් වුණා. එන්ජින් එක ස්ටාර්ට් කරනවා. එන්ජින් එක ස්ටාර්ට් කරනකොට දෙලෝ රත් වුණා. ගිහිල්ලා දොර ගාවට ගිහිල්ලා දොර අදිනවා ඇරියන් කිය. දොර අරින්න බෑ. ඇයි අරින විදිය දැනගෙන ඇරියේ නෑ. අනේ පිංගුතුනි ආයි මේ සත්වයා අන්ඩර්ග්‍රවුන්ඩ් එක ඇතුලේ පොළොව යට කොච්චර කාලයක් ආයේ අවුරුදු කෝටි ගානකට පස්සේ මහා දුකක් විඳගෙන මේ කෝච්චිය ආයි උඩට එනකොට අර ස්පීකර් එක නැහැ. දැන් තියෙන්නේ කොහොමද? අර ෆිල්ම් එක බල ඉන්න විතරයි. ආයි ඔහොම ඉඳලා ආයි ඕක යනවා පිංගුතුනි. ආයි ඒ අවස්ථාව එන්නේ ආයි ලක්ෂ වතාවක් විතර ඔය කෝච්චිය ආවට පස්සේ. පිරිසක් ඉන්නවා බුද්ධිමත් ප්‍රඥාවන්ත. අර ස්පීකර් එකෙන් ඇහෙන සද්දෙට කන තියලා මොකද්ද කියන්නේ කියලා බොහෝම උමනාවෙන් දැනගෙන ඒ කියන විදිහට අර දොරේ ලොක් එක අරිනවා. ඇරලා එළියට පැන ගන්නවා. ඒ එළියට පැන ගන්නකොට කෝච්චිය ඇතුලේ ඉන්නේ උන් කියනවා උඹලා මහ පිස්සෝ. මේ බලපංකෝ ෆිල්ම් එක. උඹලට ෆිල්ම් එක බලන්න වෙන්නේ නෑනේ. පිස්සුවෙන්ද උඹ එළියට පැන්නේ. එළියට පැනපු කෙනාට දුකත් හිතෙනවා. හැබැයි අර ස්පීකර් එකෙන් කියනවා අඬපල්ලා ශෝක කරපල්ලා වැළපියල්ලා. අඬා ශෝක කර වැළපි හරි කමක් නෑ. මේ එහා පැත්තේ තියෙන පාර දිගේ දුවපල්ලා දුවලා මේක කෙලවර කරපල්ලා. දැන් ඔය උපමාවට පින්වතුනි අපි ගම්මුකෝ මේ පොළොව යටින් මේ එන ගමන මොකද්ද? සතර ආපායක උප්පත්තිය. ඔය සතර ආපායක උප්පත්තිය ඇවිදිලා අවුරුදු ප්‍රකෝටි ගානක් ආවට පස්සේ ඔබට එක මනුස්සත්වයක් ලැබුණා. ආන් මේ මනුස්සත්වය තමයි පින්විතර අර ස්ටේෂන් එකේ නවත්තපු අවුරුදු 60. ඕක නවත්තගෙන ඉන්නකොට දැන් ලස්සන ෆිල්ම් යනවා. අසත්පුරුෂයෝ කියනවා මේ ෆිල්ම් එක දැකපු නැති ඇස් වැඩක් නෑ. ඔබට එහෙම කියලා නැද්ද? must watch movies කියලා එහෙම පෙන්නලා නැද්ද ඔබට? ඔබ මැරෙන්න කලින් ඒ කාන්තේම මේ ෆිල්ම්ස් බලලා තියෙන ඕනේ කියලා අසත්පුරුෂයෝ ඔබගේ ඔළුවට දැම්මේ නැද්ද? මේ සින්දු අහපු නැති කන් වැඩක් නෑ කියලා කිව්වේ නැද්ද? අසත්පුරුෂයෝ දුන්නා ගිනි ගෙඩි අර කෝච්චිය නවත්තපු මොහොතේ ඉඳලා. පින්වතුනි ඔබ හරි වාසනාවන්තයි. මොකද ඔබගේ කෝච්චිය නවත්තලා තියෙන වෙලාවේ මොකක් තියෙනවද? අර ස්පීකර් එක වැඩ. දැන් ස්පීකර් එකෙන් කෑග ගහ කියනවා දොර අරින්නේ මෙහෙම දොර ඇරපල්ලා. අනේ මේක කනකට ගන්න නැතුව අර ෆිල්ම් බල ඉන්නවා. තව කට්ටියක් මේ දොර ඇරලා පැනපු මහ වීරයෙක් ඉන්නවා. ඒ වීරයට අපේගේ වන්දනාව කියලා උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්නේ? ඒ වීරයාගේ පිළිමය හදාගෙන ඒ පිළිමෙට වැඳ ඉන්නවා. උදේට ෆිල්ම් එක බලනවා. කාලා බීලා හවසට මොකද කරන්නේ?